ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයාගේ ලොකුම සතුරා කවුද කියලා? ඒ ඔයාගේ පන්තියේ ඉන්න කෙනෙක්වත් ඔයාට බනින කෙනෙක්වත් නෙවෙයි. ඒ ඔයාගේම හිත ඇතුලේ ඉන්න ඉන ක්‍රිටික් එක. නැත්තම් ඔයාව හැම වෙලේම විවේචනය කරන කටහඬ. මට මේක කරන්න බෑ, මම මේකට සුදුසු නෑ කියලා ඔයාට හැමතිස්සම කියන්නේ ඊ කටහඬයි. අද මම ඔයාට කියලා දෙනවා ඒ කටහඬ නිහඬ කරලා කිසිම දෙයකින් වටන්න බැරි ශක්තිමත් සෙල්ෆ් ඉමේජ් එකක් කොහොමද හදාගන්නේ කියලා. මනෝවිද්‍යාවට අනුව අපි හැමෝම අපේ හිත ඇතුලේ අපි ගැනම හදාගත්ත රූපයක් තියෙනවා. මේකට කියන්නේ සෙල්ෆ් ඉමේජ් එක කියලා. මේක හරියට ගොඩනැගිල්ලක් හදන්න කලින් අඳින බ්ලූප්‍රින්ට් එකක් වගේ. ඔයා ගැන දකින විදිහ අනුව තමයි ඔයාගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවොත් ඔයාගේ හිතේ තියෙන පරණ දුර්වල වැරදි මත ඉවත් කරලා අලුත් සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියලා ඔයාට පැහැදිලි වෙයි. මැක්ස්වෙල් මෝල්ඩ්ස් පෙන්වා දෙන විදිහට ඔයා ගැන දකින විදිහට පටහැනිව ඔයාට කවදාවත් ක්‍රියා කරන්න බැහැ. උදාහරණයකට ඔයා හිතනවා නම් ඔයා ගණිතයට දුර්වලයි කියලා ඔයා කොච්චර උත්සාහ කළත් ඔයාගේ හිත ඔයාව ඊදීට පළුමු කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද ඔයාගේ සෙල්ෆ් ඉමේජ් එක ඊදී විශ්වාස කරන්නේ නැති නිසා. ඒ නිසා මුලින්ම ඔයා තීරුම් ගන්න ඕනි ඔයාගේ දැනට තියෙන දුර්වලකම් ඇත්තටම ඔයාගේ හැටි නෙවෙයි. ඒ ඔයා ගැන හදාගත්ත වැරදි මතයක් විතරයි කියලා. ගොඩක් වෙලාවට අපිව දුර්වල කරන්නේ අනුන් අපිට කියපු දේවල්. ඔයා මෝඩයක්, ඔයාට මේක කරන්න බැහැ වගේ දේවල් අහලා අපි අපිවම හිප්නොටයිස් කරගෙන ඉන්නේ. මේකින් මිදෙන්න නම් ඔයා තර්කානුකූලව හිතන්න ඕනේ. ඔයාට යම් දෙයක් බැහැ කියලා හිතනකොට ඔයාගෙන්ම අහන්න. ඇයි මම එහෙම හිතන්නේ කියලා. ඒක ඇත්තම දක්ෂතාවයක් නැති නිසාද නැත්තම් පරණ වැරදි මතයක් නිසාද කියලා හොයලා බලන්න. මතක තියාගන්න ඔයා අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි වැරදි කියන්නේ ඔයා නෙවෙයි. නැතනියල් බ්‍රැන්ඩන් කියන මනෝවිද්‍යාඥයා පෙන්වා දෙනවා ආත්ම අභිමානය හදාගන්න කුළුණු 6ක් තියෙනවා කියලා. එයින් වැදගත්ම දෙකක් තමයි living consciously සහ self responsibility. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න එක සහ ඔයාගේ සතුට ගැන වගකීම ඔයාම ගන්න එක. කවුරුත් ඇවිත් මාව බේරගන්නේ නැහැ, මගේ ප්‍රශ්න විසඳන්න ඕනි මමමයි කියලා ඔයා තීරුම් ගත්ත දවසට තමයි ඔයා ඇත්තටම ශක්තිමත් වෙන්නේ. සාර්ථකත්වය කියන්නේ පුරුද්දක්. ඔයාට අතීතයේ ලැබුණු පුංචිම ජයග්‍රහණයක් වුණත් දිනපතා මතක් කරන්න. ඔයා අලුත් වැඩක් කරන්න කලින් ඒක සාර්ථකව කරලා ඉවර වුණාම ඔයාට දැනෙන සතුට දැන්ම දැනෙන්න හරින්න. මැක්ස්වෙල් මෝල්ඩ්ස් කියන විදිහට අපේ ස්නායු පද්ධතියට සැබෑ අත්දැකීමක් සහ අපි හිතෙන් මවාගත්ත අත්දැකීමක් අතර වෙනස හඳුනා ගන්න බැහැ. ඒ නිසා ඔයා ජයග්‍රහණය කරන හැටි හිතෙන් මවා ගන්නකොට ඔයාගේ හිතේ තියෙන සක්සස් මෙකැනිසම් එක ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඉතින් යාළුවනේ, අද ඉඳන් ඔයාගේ ඉනර් ක්‍රිටික් එකට ඉඩ දෙන්න එපා. ඔයා කියන්නේ මැවිල්ලේ තියෙන වටිනාම කෙනෙක් කියලා මතක තියාගන්න. මේ දේවල් අවම වශයෙන් දවස් 21ක් පුරුදු කරන්න. ඔයාට දැනෙන වෙනස ගැන පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඔයා වගේම තවත් කෙනෙක්ව දිරිමත් කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මෙවැනි තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අදම ඔයාගේ අලුත් ජීවිතය ආරම්භ කරන්න. ඔයාට ජය!